ආයිබෝන් තනමල්විල TV එක්ක රැඳී සිටින අපේ සහෝදර යාළුවන්ට ඉතින් අද ඇවිත් ඉන්නේ සුවිශේෂී ස්ථානයකට තනමල්ල නගරයේ තියෙන අපේ පහලින් පේන්නේ මහවැලි සංස්කෘතික මධ්‍යස්ථානයේ කවුරුත් දන්න තැනක් හැමෝම දන්න තැනක්. ඉතින් අපේ පොදු ස්ථාන විතර ගත්තම තනමල්විල පොදු ක්‍රීඩාංගණය ඊට පස්සේ තවත් පොදු තැනක් තමයි මේ තනමල්විල සංස්කෘතික මධ්‍යස්ථානය. ඔබ අප හැම උත්සවයකම සහභාගී වෙන ස්ථානයක් තමයි මේ සංස්කෘතික මධ්‍යස්ථානය. ඇත්තටම සංස්කෘතික මධ්‍යස්ථානට මොකක්ද වෙලා තියෙන්නේ? මේ අභාවයට යන බවක් අපිට පෙනී ගියා. ඊට පස්සේ අපි මේ වීඩියෝ එක අරන් එන්නේ. ඉතින් විශේෂයෙන් මතක් කරන්න ඕනි. විශේෂයෙන් මේ වීඩියෝ එක අපි යනකොටම බලන්න. අපි කොඩිකණු පෙදෙස. පුංචි කෑල්ලක්වත් ඉස්සර කරන්න බෑ. මොකද ඒ තරම් වැදගත් වේවි. සම්පූර්ණ මధుර කීටෝන්ගෙන් පිරීලා. ජරා ජීර්ණ වෙලා තියෙන්නේ. ඩස්ට්බින් වල සම්පූර්ණයෙන්ම කුණු. මේ නිසි නඩත්තුවක් නොවෙන්නට හේතුව කුමක්ද? ඉතින් ඒ විතරක් නෙමෙයි. අපි ගියා පිටිපස්සේ තියෙන টয়ලට් ප්‍රදේශයට. ඊට පස්සේදී ඒක පරීක්ෂා කරා අපි. ඇත්තටම ගලිබඩ පිච්චිලා. ජරා ජීර්ණ සේරම එළියට යන්නේ. සියලුම නිලධාරීන්ගෙන් වෙන්න ඕනි සේවාව. මේ සංස්කෘතික මධ්‍යස්ථානට සිදු වෙනවද? වහලේ සියලුම පීලි කැඩිලා. වඩිම්බු දිරලා. එතකොට මේ සීට් ඇතුළේ තියෙන ඔක්කොම කවර එළියේ වැස්සට අහු වෙලා සම්පූර්ණයෙන්ම දිරලා ගිහින් තියෙන්නේ. ඉතින් මේ විතරක් නෙමෙයි. ඇතුලේ මම හිතන්නේ පොළව සම්පූර්ණයෙන්ම තැන් තැන් වලින් කඩතුරු වෙලා කැඩලා ගිහින් තියෙන්නේ. අපිට වැඩි දෙයක් ඕනේ නැහැ. උගලන්ට පේනවා ඇති. මෙන්න මේ පිටිපස්සේ තියෙන බෝඩ් එක. අකුරු ටිකවත් නැති තත්ත්වයටම පත් වෙලා තියෙන්නේ. ඉතින් මේවට වග කියන්න ඕනි කවුද? මේකට වක්කිය යුතු නිලධාරීන් කවුද? බදු මුදලින් යැපෙන මේ වගේ ස්ථාන නඩත්තු කළ යුත්තේ කවුද? ඉතින් ඒ ප්‍රශ්නෙත් අරගෙන අපි ආවිත් ඉන්නේ අද තනමල්ල සංස්කෘතික මධ්‍යස්ථානයේට. මම කියන්නේ අපි සති දෙකකින් නැවතත් මේ ස්ථානයට එනවා. එනකොට මේට වඩා දෙයක් මේ ස්ථානයේ සිදු වෙ ඇතයි කියලා අපි විශ්වාස කරනවා. තවත් අපි මේ විශේෂයෙන් මතක් කරන්නේ තවත් රජයේ ස්ථාන වලට මේ වගේ ඔබගේ නඩත්තු සේවාවන් සහ මේ අක්‍රමිකතා පිළිබඳ අපි දිගටම විමර්ශනය කරනවා. තනමල්ල TV අපි මේ පිළිබඳ දැඩි අවධානයෙන් සිටින්නේ. ඉතින් මේ වගේ තැනක් ඔබ දන්න තැනක් තියෙනවා නම් පහලින් කමෙන්ට් කරන්න. නැත්නම් අපිට ඉන්බොක්ස් හරහා මැසෙන්ජර් හරහා අපිට එවන්න. අපි ඊතන් විමර්ශනය කරලා ඔබ වෙත ගෙනෙන්න සූදානම්. ස්තුතියි.